කොන්නිචිවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයගොල්ලන්ට කියනවා මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ හොඳ නම් like එක comment එක දාන්න. ඉතින් අද මම ඔයගොල්ලෝ වෙනුවෙන් අරන් එන vlog එක තමයි ජපන් ක්‍රමයට අපි ගණන් කරන්නේ කොහොමද කියන එක. හරි අපි එක දෙක කියනවා වගේ නෙමෙයි ඉලක්කම් වලට ඒගොල්ලෝ විශේෂ නම් පාවිච්චි කරනවා. ඒක ඔයගොල්ලෝ හොඳට ප්‍රොනවුන්ස් කරන්න පුරුදු වෙන්න. රයිට්. අපි කියනවා. එකට කියනවා අපි ඉචි කියලා. ඉචි. දෙකට නී. තුනට සන්. හතරට යොන්. පහට ගෝ. හයට රොකු. හතට නනා. අටට කියන්නේ හචි කියලා. නවයට කියන්නේ කිව්. කිව්. 10ට කියන්නේ ජු. කියමුද මත් එක්ක? ඉචි, නී, සන්, යොන්, ගෝ, රොකු, නනා, හචි, කිව්, ජු. හරි? ඊළඟට ජු ඉචි කියන්නේ 11ට. ජූනී කියන්නේ 12ට. ජූසන් කියන්නේ 13ට. ජූයොන් කියන්නේ 14ට. 15ට කියන්නේ ජූගෝ කියලා. 16ට කියන්නේ ජූරොකු. 17ට ජූ නනා. 18ට ජූ හචි. 19ට කියන්නේ ජූ කිව්. 20ට කියන්නේ නිජු. ඔන්න අපි ජපන් වලින් එකේ ඉඳන් 20ට ගණන් කරලා තියෙනවා. හරිද? ඉතින් වීඩියෝ එක හොඳ නම් like කරන්න, share කරන්න, යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න.